ශ්‍රීජය උමාංශු YouTube නාලිකාවට ඔබ සමග සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ පංචමහා පුරුෂයෝග ගැන. මේ පංචමහා පුරුෂයෝග යම් ජන්මියකගේ ජන්මපත්‍රය තුල විද්‍යාමාන වෙනවා නම් එය පෙර පින් බලය නිසාම යෙදෙන යෝගයක් විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් මේ පෙර පින් ඉස්මතු වෙලා Tamanට වාසනාව, ධනය, සෞභාග්‍ය, ඉඩකඩම්, දීපල, යාන වාහන ලැබෙන ඉතාම විශිෂ්ට යෝග ටිකක් තමයි මේ පංචමහා පුරුෂ යෝග කියලා කියන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේ පංචමහා පුරුෂ යෝග යම් ජන්මියකගේ ජන්මපත්‍රයේ ක්‍රියාත්මක වෙනවා නම් එය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ පංචමහා පුරුෂ යෝගයේ ප්‍රතිඵලය ජන්මයාට ලැබෙන්නේ නැහැ. සේවාදායකින් අපිට මැසිවිලි ළඟන්නේ තමන්ගේ කේන්ද්‍ර සටහන තුල පංචමහා පුරුෂ යෝගයක් ක්‍රියාත්මක වෙනවා. ඒත් තමන්ට තවම ඒකෙන් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ කියලා. යම් ජන්ම පත්‍රයක මෙම පංචමහා පුරුෂ යෝගී ක්‍රියාත්මක වෙනවා නම් එම ග්‍රහයාට අදාළ දසාකාලයේ අනිවාර්යෙන්ම එම ජන්මයාට පංචමහා පුරුෂ යෝගයෙන් දෙන ඵලය ලැබෙනවාමයි. නමුත් සමහර ජන්ම පත්‍රවලට එසේ නොඉන්න හේතු කාරණා දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි යම් ජන්මියගේ ජන්ම පත්‍රය දල කේන්ද්‍ර සටහනකින් පිළියෙල කරලා තියෙනවා. නිවැරදිව සාධන ලද භාව කේන්ද්‍ර සටහන තුලින් පමණක් බලන්න කියලා ඍෂිවුන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ ශ්ලෝකෙත් මම ඔබට ඕනනම් දැන ගැනීම පිණිස කියන්නම්. ජන්ම ප්‍රමාණේ උනකන්ද චෞල රූපාභිෂේකාදි කරග්‍රහයේසු ඒවග්ගි භාවං පරිකල්පනීයං සත්‍රේච යෝගෝත් පලානියශමාන් කියලා මෙන්න මේ ශ්ලෝකයෙන් විශේෂව කියලා තියෙනවා. සාමාන්‍ය වැඩකට දල කේන්ද්‍රය භාවිතා කළද කේන්ද්‍ර ලිවීම, පලාපල බැලීම, කුඩා කර්ම යනාදී උසස් කටයුතු ගැන නැකත් නියම කිරීමේදී, රජුන් අභිෂේක කිරීමේදී, පොරොන්දම් විනිශ්චයේදී, ආවා විවාහ කටයුතු වලදී, යෝගවල ඵල විපාක කීමේදී, යෝග පරීක්ෂා කිරීමේදී දල කේන්ද්‍රයට නොව නිවැරදිව සාදාගත් භාව කේන්ද්‍රයට අනුව මේ සිදු කරන්න කියලා ඍෂිවුන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. නිවැරදිව සාදාගත් භාව කේන්ද්‍රය තුළ අපේ මේ පංචමහා පුරුෂ යෝග විද්‍යාමාන වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට මේ පංචමහා පුරුෂ යෝගය අදාළ ග්‍රහයාගේ දශා කාලයේදී ඵල දෙනවා. මං කිව්ව කාරණා දෙකක් තියෙනවා කියලා. පංචමහා පුරුෂ යෝගය ඵල දෙන්නේ නැති. අනිත් කාරණාව තමයි මෙම පංචමහා පුරුෂ යෝගයේ භංග වන පිහිටීම් යම් ජන්මියගේ ජන්ම පත්‍රයක ක්‍රියාත්මක වෙනවා නම් එම යෝගයේ යෙදුනද ඔබට ඉන් සුළු ඵල ලබා ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ පංචමහා පුරුෂ යෝග භංග වෙන පිහිටීම් කියලා. ගුරු ශනි සංයෝගය ඔබගේ කේන්ද්‍රය තුල තියෙනවා නම් එම පංචමහා පුරුෂ යෝගය භංග වෙනවා. ඒ වගේම තමයි ශනි විසින් ගුරු දැකීමෙන්ද එම පංචමහා පුරුෂ යෝගය භංග වී යනවා. ඊළඟට පංචමහා පුරුෂ යෝගයට සම්බන්ධ ග්‍රහයා කේතු සමග සංයෝග වීමෙන් එම පංචමහා පුරුෂ යෝගය භංග වෙනවා. උදාහරණයක් විදිහට පංචමහා පුරුෂ යෝගයක් යෙදෙන ගුරු හංස යෝගයේ යෙදෙන ගුරු ග්‍රහයා කේතු සමග සංයෝග වී සිටිනවා නම් ගුරුගෙන් යෙදෙන ගුරු හංස යෝගයට ලැබෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි පංචමහා පුරුෂ යෝගයේ යෙදී ඇති ග්‍රහයා තවත් ග්‍රහයෙක් එක්ක යෝග වෙලා හිටියොත් ඒත් මෙම පංචමහා පුරුෂ යෝගයේ ඵල විපාක ඔබට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සියල්ල වැරදි ආකාරයෙන් භංග නොවන පිහිටීම් සමග පිහිටා තිබුණොත් ඔබට අනිවාර්යයෙන්ම අදාළ ග්‍රහයාට හිමි දශා කාලයේදී ඔබගේ මේ පංචමහා පුරුෂ යෝගයේ ඵල නෙලා ගන්න එකට හැකියාව හම්බෙනවා. කික් පංචමහා පුරුෂ යෝගයේ යෙදෙන ආකාරයත් එය තමන්ගේ හස්තය තුලින් හඳුනා ගන්නා ආකාරයත් ඉන් ලැබෙන ප්‍රතිඵලත් මොනවද කියලා ඊළඟ වීඩියෝවේ මම ඔබට ගෙනෙන්නම්. නැවත මෙවැනිම වීඩියෝවකින් හමු වනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි. Like and subscribe.